ආයිබෝවන් බලමු අද සාලේ අලුත්ම දෙයක් කියලා දෙන්න හදන්නේ. මොකද අපි දැන් රජයෙන් පවත්ලා තියෙනවා ක්ලීන් ශ්‍රී ලංකා නේ. කියන්නේ ක්ලීන් කරගන්න, පිරිසුදු කරගන්න. ඒ කියන්නේ සේවය හැමදේම. එහෙමනම් අද අපි කියලා දෙනවා ඒකට කොහොමද ඒ කියන්නේ ජොයින්ට් වෙන්නේ කොහොමද කියලා. අපි ඔන්න උදේ වැඩට යනවා. හවස වැඩ ඇරලා එනවා. ආවට පස්සේ ගෙදර තියෙන ඉඳුල් අර කුණු ඔක්කොම අපි ගෙනියන්න ඕනේ මොනකද්ද? බෑග් එකක් කළු පාට බෑග් තියෙනවා. ඩස්ට්බින් බෑග් තියෙනවා ඔය කඩවල වල. ඒකෙන් බෑග් එකක් එක්ක පොහොර මලු, එහාල් ගේන පොහොර මල්ලක් හරි අරගෙන ඒකට අර කුණු ටික සතියක ඒවා දාන්න ඕනේ. නේද? දාලා හොඳට ගැට ගහලා තියා නැත්නම් ගඳ එනවා. ඊට පස්සේ අපි සිකුරාදා හවසට උදේට ඔන්න අර ඒ උයලා ඉතුරු වෙන අර කසි කබල් ටිකයි ඔක්කොම ගෙදර තියෙන තමුන්ගේ කාන්තාවක් නම් කාන්තාවන්ට අවශ්‍ය වෙන අවශ්‍ය අර ඒවා විසි කරන ද්‍රව්‍ය ඔක්කොම ටික අරගෙන දාලා හොඳ ගැටයක් ගහලා අපි දාගන්නවා කොහෙටද? වාහනේ ඩිකියට. වාහනේක යනවා. බයිසිකලයක නම් අර හැන්ඩල් එකේ හිමිසරේ ගැට ගහගන්න. ඒක සතියකට බැරි වෙයි සතියකට දවස් දෙක තුනක් කරනවා. ඊට පස්සේ අපි ඔන්න ගෙදරින් පිට වෙනකොට අතුරු පාරක මෙන්න මේ වගේ දාලා යනවා. ක්ලීන් ශ්‍රී ලංකා. මොකද ඒක හරියට කරන්න. මේක නගරාධිපතිතුමත් මට හිතේ කියලා මේ දැනගන්න ඕන. උපනගරාධිපතිතුමත් දැනගන්න ඕන. මොකද ලංකාවම ක්ලීන් ශ්‍රී ලංකා කරන්න තමයි ජනාධිපතිතුමා වැඩසටහනක් දාලා කරලා දෙන්නේ. ඒකට උදව්වක් හැටියට මෙන්න මෙහෙම කරන්න ඕනේ. මොකද අර කුණු ටික එතකොට ගෙදර නෑ. ඔක්කොම සතියකට සැරයක් ගැට ගහගත්තා. අතුරු පාරක හෙමින් සැරේ ඔන්නෝම තියලා යනවා. එතකොට තමයි ක්ලීන් වෙන්නේ. ගෙදර ක්ලීන්, පාර කොහොමද දත්තේ? ක්ලීන්ද? නෑ. එහෙම තමයි අපි ඉගෙන ගන්න තියෙන. ඒක මම අද කියලා දෙන්නේ. හැමෝම තමුන්ගේ කුණු ටික එකතු කරගන්න. උදේ පාන්දර ටිකත් ඒකට දාලා ගැටයක් ගහගෙන දවස පුරා හරි යන ගමන් පාරක් ළඟ බෝක්කුවක් ළඟ අසල කුණු මේ කියන්නේ මේ තනකොළ වැවිලා තියෙන පඳුරක් මැදට දාලා යන්න ඕනේ. ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා. මං හිතන විදිහට. මොකද කඩුවෙල නගර මම මේක ඊට ඉස්සෙල්ලා වීඩියෝ කරලා දැම්මා. ඔයාලා දන්නවා ඔරුවල හොස්පිටල් එක ළඟ පිටිපස්සේ පාරක් තියෙනවා. ඔක ඔරුවල පිටිය පැත්තට එන්නේ. මම මේක කලින් වීඩියෝ කරලා දැම්මා. එක්කෝ නගරාධිපති දැකලා නැහැ, එක්කෝ නගරාධිපතිට ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. එක්කෝ උපනගරාධිපතිට කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. මේ දෙකෙන් එක්කෝ ඔය ප්‍රාදේශ සභාවේ ඉන්නේ മന്ത്രി ගොල්ලන්ට සහ PHI මහත්තුරුන්ට එක්කෝ කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ. මම මේක අනුර කුමාර මහත්මයාට මම හැමෝගෙම ඉල්ලා තිනවා මේක ෂෙයා කරන්න. බලන්න මේ වීඩියෝ පටිය මොන්න තරම් නින්ජිතද මේ පාර. ඇයි මේක කරන්න බැරි? ඇයි මේක කරන්න බැරි? මේ කිසි උමනාවක් නැහැ. ප්‍රාදේශීය සභාවල ඉන්න මිනිස්සු කිසිම උමනාවක් නැහැ. මම කියනවා ඔයාලා ගිහින් බලන්නේ පාරේ හැටි දැන් අපි අවුරුද්දක් විතර මේ ප්‍රාදේශීය සභාව අරගෙන මම නගරාධිපතිතුමාත් උපනගරාධිපති අනික උපනගරාධිපතිතුමාගේ මේ එතුමා මට හිතේ ඔරුවලට ඒගොඩ වෙන මේ යන වෙන්නේ නැති පාරක් ඕක එතුමා මේ දන්නේ නැතුනේ හරිද? එහෙනම් මම කියන්නේ එතුමා දන්නේ නැතුව නෙවෙයි. ඉතින් මේවා සුද්ධ කරන්න තමයි ක්ලීන් ශ්‍රී ලංකා සහ මේ රජයේ පෙරළව්වේ. අපි හොඳ පාලකයෝ කියලා පත් කරගත්තා. හැබැයි කන් ඇහෙන්නේ ඇස් පේන්නේ නැති විදිහට ඉන්නවා. මොකද්ද මන් දන්නේ. දැන් මේ වගුරු බිමත් ගොඩ කරගෙන යනවා. මේ ඒක මගෙන් ඇහුවා විල්ලෙජ්ජාවේ බෑ මේ දැන් කෝ දැන් මේක කාගේද මේ නගරාධිපතිතුමාගේ කවුරුද්ද ඥාතියෙක්වද මේ කරන්නේ කියලා ඇහුවා. දැන් මම ඇයි කියලා. නෑ ඉතින් ඔයාලා මේ මං අහන්නේ ඒ කාලේ නිකන් ඔයාලා මාර ටෝක්නේ දුන්නු ඔයාලාගේ පාර යන්න බෑ. දැන් මේවා කරගෙන මේ වතුර කොහෙටද බහින්නේ කියලා ඇහුවා. මම දන්නේ නැහැ කවුද ගොඩ කරන්නේ මොනවද. මම මගෙන් අහපු දේ මම කියන්නේ. මම ඉතින් මේක හැමදාම කියනවා. හැබැයි මේක අහන මිනිස්සු මෙහෙන් අහලා මෙහෙන් අයින් කරනවා sorry.com ඊළඟ ප්‍රාදේශ සභාවේ. මම හැමෝටම කියනවා මෙවැනි දේවල් කරන්නේ නැත්නම් ඊළඟ සැරේ ඔයාලා කිසි පැකිලිලා තියාගන්න බා ඡන්දෙ දෙන්න එපා. මොකද මල ගෙදර ඇවිල්ලා සුදු ඇඳගෙන ඉන්න එකයි මීටින් තියෙන එකයි හැමදාම මීටින් වැඩ නැහැ. එහෙනම් මම ජනාධිපතිතුමාට කියන්නේ අනිවාර්යෙන් ප්‍රාදේශ සභාව මාස 2කට හෝ 3කට සැරයක් කැඳවන්න. ඒ ගැන වාර්තාවක් ඉල්ලන්න. മന്ത്രി ගොල්ලන්ගේ සභාපතිගෙන් නගරාධිපතිගෙන් එතකොට මේ ඊට පස්සේ PHI ලාගෙන් අනිවාර්යෙන් වාර්තාවක් ඉල්ලන්න. එහෙම නැත්නම් ඔබතුමා මහන්සි වෙන එකෙන් කිසිම තේරුමක් නැහැ. ඔබතුමා කන කට්ටෙන් කිසිම තේරුමක් නැහැ.
ඒක මං කියන්නේ මේවට මෙහෙමවත් කරන්න බෑ. ඒතකොට මිනිස්සු දන්නවනේ කො එදා මේක කුණු අපායක් මේක දැන් ලස්සනට තියෙනවා කියලා. එහෙමවත් තාව වෙනක. තව වෙන ඕක බැකෝ එකක් දාලා සුද්ධ කරලා බෝඩ් දෙක තුනක් ගහලා ඔය පොඩි ගනේ ඔය ලොකු වැඩ නෙමෙයි කරන්නේ. මම ඒත්කෝ සංස්ථාවේ මහත්තයාට කතා කරලා කියන්නේ එතුමාගේ පැත්තට සපත්තු කානුවක් දාලා මේක සුද්ධ කරලා ලස්සනට හදන්න එතුමා ඔක අනිවාර්යෙන් කරනවා. හරිද? ඒකයි මම කියන්නේ. එහෙනම් මේවා ඇවිල්ලා සෙල්ලම් මට හිතන්න එපා පුතේ. හරිද? ඊළඟ සැරේ ආපහු මේක හදන්න කියලා හෝ හරිද? ගොඩනගන්න කියලා ඉල්ලන්න නම් මෙන්න මේවා වෙන්න ඕනේ. නිකම් මේ මීටිං සාකච්ඡා මීටිං ඒ වඩන්න නැඳ මං ගරු ජනාධිපතිතුමා විතිල්ලනවා. අනිවාර්යෙන්ම මන් දන්නේ මේ මිනිස්සු ගැන ලොකු විශ්වාසයක් තිබ්බනේ. මොකද අනික ජනතා විමුක්ති පෙරමුණ කියන මිනිස්සු පට්ට බයක් තිබ්බා. ඒ කියන්නේ බය කියන්නේ මරණවට නෙමෙයි හොඳේ. නීතිය හරියට ක්‍රියාත්මක වෙයි. මේවා කිව්වා හරියට කරා. එහෙම කරපු පක්ෂය, එහෙම තිබ්බ පක්ෂය. දැන් නිකන් අයාලේ යන විදිහට තමයි මේ කට්ටිය වැඩ කරන්නේ. මොකද ඕක දැන්ට ගිහින් බලන්න දැන් මට හිතේ අවුරුද්දකට කිට්ටු වෙනවා අපි නගර සභාව අරගෙන. මොකද්ද කරලා තියෙන්නේ? ඒ ඇති මම ගෞරව කරනවා. කොළඹ නගරාධිපතිතුමියට බලන්න කනත් අහිංසක මිනිස්සුන් වලදාන ඒ ගාස්තු අඩු කරා. එතකොට සම්පකාර කියලා මේ තියෙන අපේ මේ මිනි පෙට්ටි මේවා එකක් නේ ආදාහන කටයුතු කරන්න මේ මිනි පෙට්ටි මේවා සම්පකාරයේ තමයි වැඩිම ගණන්. රුක්මලේට යම් ගාන අඩු ඊට වැඩි. ඒ හින්දා ඒවට තියෙන වැඩසටහන. හරිද? ඒවත් මේ මිනිස්සු දන්නේ නැහැ කරන්න. හරිද? දැන් අපි සමාජිකයෝ මේ පත් කරගන්නේ කොහොමද? පත් කරගන්න ඕනේ. පත් කරගත්තට මේ මිනිස්සුන්ට දෙන්න ඕනේ. මොකද්ද? ඔයාලට දෙන මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? නිකන් නැත්නම් සමාජිකයෝ ලෙන්නේ. බලන්න අංශ කෙලින් මරුනම 110ක පෙට්ටිය මේ ඩිස්කවුන්ට් එකක් දෙන්න පුළුවන්. ඒක ඒකටත් එක්ක කතා කරගෙන මේවා කරන්න. මේ පෙට්ටිය ගාන මෙච්චර අනිත් තැන් වල ගාන කීයද බැලුවා හරියටම 35000 නම් ඒකෙන් 110ක්. එහෙමයි මිනිස්සු වැඩ කරන්න ඕනේ. ඉතින් මන් දන්නේ. එහෙනම් මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා අනිවාර්යෙන් ප්‍රාදේශ සභා නගර සභා සියලුම දෙනා මාස 3ක් කැඳවන්නේ. ඒවට මේ PHIල මහත්තුම ගෙන්ගින් අහන්න මොනවද තියෙන බෑ. නැත්තම් මේවා නිකන් බොරුවට ක්ලීන් ශ්‍රී ලංකා නෙවෙයි මේක. අච්චා ශ්‍රී ලංකාවේ කරුණා කළා මේ දේ කරන්න. මම ඒකයි මේ කියන්නේ මේ දේ කරන්න. මොකද අපිට පාරේ බහලා යන්න බෑ. අපෙන් තමයි අහන්නේ. ඔයාලා මහලකොට කිව්වා, අරම කිව්වා, මෙහෙම කිව්වා. මයින් ඔය මොරටු හෙන්දෙන් දෙන්නේ තුනේ මෙහුවා මේ නගරාධිපතිතුමායි කවුරුද හරිද මේක ගොඩ කරන්න කියලා. හරිද? ඒකයි මම කියන්නේ මම කවුද කියලා දන්නේ නැහැ. මම මේ අහපු එක මම මේ කියන්නේ ඇත්තම ලැජ්ජා හිතෙන එක. ඒලාකට එහෙනම් කරුණා කරලා නගරාධිපතිතුමා මේ ක්‍රියාත්මක වෙන්න හෙට ඉඳලා ක්‍රියාත්මක සඳෙන් පස්සේ ක්‍රියාත්මක වෙන. එහෙම නැති වුණොත් අපි මේක දිගින් දිගට වීඩියෝ කරලා ජනාධිපතිතුමාගේ දැනගැනීම පිණිසම එවනවා. හැම മന്ത്രി කෙනෙකුටම ඇමති කෙනෙකුටම මම මේක WhatsApp කරනවා බලන්න ඔබලා. එහෙනම් අදට මෙවැනිම කහල ගෝට්ටක් හොයාගෙන කතා කරමු. මේවා අපි කතා කරන තරහටවත් මොකටවත් නෙවෙයි මේවා ඇත්තෙම මේ කියන්නේ මිනිස්සුන්ට යහපතක් වෙන්නේ, ඒ නගරයට යහපතක් වෙන්නේ, සෙතක් වෙන්න කාටත් අපි මේ කතා කරන්නේ. එහෙනම් අදට සාලයන් අතරන ආයිබෝවන්.